ඔයාට මොනවා හරි දෙයක් කරන එක අමාරුයිද? ඔයා දන්නවද ඒක ඉංග්‍රීසි වලින් කොහොමද කතා කරන්න කියලා? දන්නේ නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාට බලන්න වෙනවා. මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයාට චැලෙන්ජ් එකකුත් දෙනවා. මේ පැටර්න් එකත් ඔයා හරියටම ඉගෙන ගන්නවා. It's difficult to. එහෙමත් නැත්නම් it is difficult to කියන කෙනාව අපි ගන්නවා යමක් කරන එක අමාරුයි කියලා කියන්න. It's difficult to understand this. මේක තේරුම් ගන්න එක අමාරුයි. It's difficult to make a decision at this time. මේ වෙලාවේ තීරණයක් ගන්න එක අමාරුයි. It's difficult to go there. එහි අනේක අමාරුයි. ඒ වගේම ඔයාට යමක් කරන්න අමාරු වුණා කියලා කතා කරන්න ඕන නම් it is කියන එක it was දාලා කතා කරන්න. It was difficult to go there. එහි අනේක අමාරු වුණා. ඔන්න ඔය විදිහට. හොඳයි, දැන් මම යනවාට චැලෙන්ජ් එකක් දෙන්න. ඔයා හරියටම මේ පාඩම අවබෝධයෙන් අහගෙන හිටියා නම් ඔයාත් දැන් it's difficult to use කරලා වාක්‍යයක් නිර්මාණය කරලා comment section එකට දානවා. ඔව්, ඔයාට පුළුවන් ඒ වැඩේ කරන්න. ඔයාගේ පිළිතුරු මම චෙක් කරනවා විතරක් නෙමේ, ඔයාට අනිවාර්යයෙන්ම reply කරනවා. හොඳයි, මේ විදිහට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාටත් ඕන නම් පහත තියෙන WhatsApp බටන් එක දැම්ම ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් 076යි 82යි 34යි 689 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න අමතක කරන්න එපා.